නපුරෙකුට හසු වූ කැලෑමල 5 වෙනි කොටස. මොකද ඔහොම බලා ඉන්නේ? ඇයි තනියම ඉන්න බයද? නැහැ. මම තනියම ඉන්න බය නැහැ. මම බැලුවේ මහත්තයාගේ ලස්සන. මගේ ලස්සන? ඇත්තටම මම ලස්සනද අරලියා? ඔව් මහත්තයා. ඔයා ගොඩක් ලස්සනයි. මම මීට කලින් ඔයා වගේ ලස්සන කොල්ලෙක් දැකලා නෑ මහත්තයා. අරලියා බොරු කියන්නත් දන්නවනේ. බොරු? මොකද්ද මං කියපු බොරුව? නැහැ ඉතින් ගමේ නැද්ද මට වඩා ලස්සන කොල්ලෝ? අපෝ නැහැ මහත්තයා. ගමේ ඉන්නේ විටහපයෝ. විටහපයෝ? ඒ කියන්නේ හැම තිස්සෙම බුලත් විට කන හැම තැනම කෙල ගහන හරක් පට්ටි පස්සේ යන කොල්ලෝ තමා අපේ ගමේ ඉන්නේ. ඉතින් එයාලා ලස්සන නැද්ද? අපෝ මොන ලස්සනක්ද මහත්තයා. හරි මට පරක්කු වෙනවා. මං යනවා එහෙනම්. අරලිය දොරවල් වහගෙන පරිස්සමට ඉන්න. කේන් යන්න කියලා එළියට බැස්සා. අරලියත් ඔහු පස්සෙන්ම ඇවිත් උළුවස්සට හේතු වෙලා බලා හිටියා. මහත්තයා යන්න ගිය ඔහුට ඇය ආයිත් කතා කළා. මොකද අරලියා? මහත්තයා නෑවිත් ඉන්නේ නැහැ නේද? ගෙදර නෑවිත් මං කොහේ යන්නද? ඇයි අරලියා එහෙම ඇහුවේ? අරලියා හිතනවද මං නෑවිත් ඉඳී කියලා? කියන්න බෑනේ මහත්තයා. මහත්තයාට මගෙන් ගොඩක් කරදරයි කියලා මට තේරෙනවා. ඒ කරදරෙන් බේරෙන්න මහත්තයා ගෙදර නෑවිත් ඉඳීද දන්නේ නෑනේ. මං ගෙදර නෑවිත් කොහේ යන්නද අරලියා? කොළඹ ඉන්න මහත්තයා වගේ අයට යන්න තැන්ද නැත්තේ මහත්තයා. ඇයි අරලියා බයද තනියම ඉන්න? මහත්තයා නාවොත් ඉතින් මට කොහොමත් මේ ගෙදර තනියම ඉන්න බෑනේ මහත්තයා. නෑ බය වෙන්න එපා. මම ආපහු එනවා ඉක්මනට. කොහොමත් ඔයාව අදත් මෙහෙ තියාගන්න බෑ. මොකක් හරි කරන්න ඕනේ. ඒ හින්දා මං එනවා. කේන් එහෙම කියලා යන්න ගියා. අරලියට මහා ලොකු පාළුවක් දැනුණා. නන්නා දුරන කොළඹ රටේ නන්නා දුරන පිරිමියෙක් එක්ක හිටියේ බොහොම පොඩි කාලයක් වුණත් ඔහු ගෙදරින් ගියාට පස්සේ ඇයට මහා ලොකු පාළුවක් දැනුණා. ඇය දොර වහගෙන ගෙට ඇවිත් සාලේ තියෙන දිග පුටුවෙන් හාන්සි වුණා. ඒත් ඇයට නිින්ද ගියේ නම් නැහැ. අරලියා කුස්සියට ගියේ දවල්ට මොනවා හරි උයන්න තියනවද බලන්න. ඒත් කුස්සියේ තියෙන බඩු මොනවද කියන්න ඇයට කිසිම තේරුමක් තිබුණේ නැහැ. හද්ද පිටිසර ගමක කටුමැටි ගහපු ගෙදර ලෑලි ගහපු කුස්සිය ඇයට මතක් වුණා. බත් උයන්න එකම එක මුට්ටියකුයි ඇතිලි දෙකකුයි විතරක් තිබුණු ඒ කුස්සියේ යන්තම් උයාගෙන කන්න ඔය මොනවා හරි ගමේ ගොඩෙන් හොයාගත්ත එළවලුවක් දෙකක් තිබුණා. ඇය හිමින් සැරේ කේන්ගේ කුස්සියේ තිබුණු සීතකරණයේ දොර ඇරලා බැලුවේ. දවසක් ඒ වගේ එකක් ඇය කොහේදී හරි දැකලා තිබුණු හින්දායි. ඇයට හිතා ගන්නවත් බැරි වුණා ඒකේ තිබුණු කෑම ಜಾති ගැන. ලස්සනට කෑලි කපපු මාළු කෑලි ටිකක් භාජනයක අහුරලා වෙනම තිබුණා. ඇය ගත්තා ඒ ටික අතට. මොකද ගමේ තියෙන වැවෙන් බාප්පා අල්ලගෙන එන වැව් මාළු උයන්නේම අරලියා. ඒ හින්දා මේ මාළු ටිකත් ඒ විදියට උයන්න ඕනි කියලා ඇයට හිතුණා. සීතකරණය වහපු ඇය ඊට පස්සේ ආයෙත් වටපිට බැලුවා. උඩ රාක් එක බෝතල් වලට දාපු 3-5 කුළුබඩු හැමදේම පිළිවෙලට අහුරලා තිබුණා. ඒ එක්කම පරිප්පු පුරවපු බෝතලයකුත් එතන තිබුණා. ඇය හිමින් සැරේ ඒකත් අතට ගත්තා. මාළුයි පරිප්පුයි හොදලා අනිත් අඩුම කුඩුම ටිකක් දාලා ඇය ඒ දෙක ඒදුවා යස අගේට. ඒත් උයන්න ලිපක් තිබුණේ නෑ. කවදාවත් ගෑස් ලිපක් දැකලවත් නොතිබුණු ඇය ඒක මොකද්ද කියලාවත් දන්නේ නෑ. ඒ හින්දා ඉතුරු ටික කේන්න ආවට පස්සෙම කරනවා කියලා හිතපු ඇය ගියා හිමින් සැරේ තමන්ගේ ඇඳුම් ටික වේලිලාද බලන්න කුස්සිය පැත්තෙන්ම. ඒ වෙනකොට ඇඳුම් ටික වේලිලා තිබුණා හොඳට තද අවුව තිබුණු හින්දා. ඇය ඒ ටිකත් අරගෙන ගෙට ඇවිත් ඇඳගත්තා. ඇඳගෙන හිටපු කේන්ගේ ටී-ෂර්ට් එක බාත්රූම් එකට ගිහින් හොදලා ආයෙත් පිටිපස්සෙන් වැනුවා. කාමරයක තිබුණු කණ්ණාඩි මේසයක් ළඟට ගිහින් ඇගේ සම්පූර්ණ රූපෙ දිහා බැලුවා. මොකද ඉපදුනාට පස්සේ ජීවිතේ පළවෙනි වතාවට තමා ඇය මේ විදියට කණ්ණාඩියකින් තමන්ගේ සම්පූර්ණ රූපෙ දැක්කේ. කණ්ණාඩි මේස උඩ තිබුණු පණාවෙන් ඔළුව පීරගෙන හැඩ බැලුවා. මොකද ඇයටම ලෝභ හිතුණා ඇගේ රූපෙ ගැන.
කේන් ඔෆිස් එකට ගියාට ඔහුගේ හිත තිබුණෙම ගෙදර. මොකද අරලියව තනියම ගෙදර දාලා ආවට ඔහුට බය හිතුණ අය ගැන. මෙලෝ මගුලක් දන්නේ නැති මේ කෙල්ල මොනව කරගනීද කියලා ඔහුට බය හිතුණා. ඔහු පුළුවන් තරම් ඉක්මනට ඔෆිස් එකේ තිබුණු ප්‍රශ්න निराකරණය කළේ ගෙදර යන්න තිබුණු හදිස්සිය හින්දාමයි. එහෙනම් මං යනවා. ආයෙත් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න බෑ. මොකද තව එක වතාවක්වත් මගෙන් සමාවක් නෑ. ආයෙත් කවුරු හරි ප්‍රශ්නයක් ඇති කළොත් අනිවාර්යෙන් මම මේ කම්පැනි වහනවා. ඒ හින්දා හැමෝටම මම මේ කියන්නේ කිසිම කෙනෙක්ගෙන් කිසිම වරදක් නොවෙන්න හැමෝම වග බලා ගන්න ඕනි. එහෙනම් මං යනවා. එහෙම කියපු කේන් නැගිටලා යන්න ගියේ ඔහුට ඉක්මනටම ගෙදර යන්න උවමනා වෙලා තිබුණු හින්දා. යන මගදී ඔහුට මතක් වුණා ඇයට අඳින්න ඇඳුම් නැහැ කියලා. ඒ හින්දා ඔහු ඇයට අඳින්න ඇඳුම් කීපෙකුයි යට ඇඳුම් කීපෙකුයි ගත්තා. මොකද අරලියට යට ඇඳුම් තිබුණේ 2ක් විතරයි කියලා කේන් දන්නවා. රියා එක්ක ඇඳුම් ගන්න නිතරම යන හින්දා ගෑනු ඇඳුම් ගැන කේන්ට හොඳ දැනුමක් තිබුණා. ඔහු ඒ ටිකත් අරගෙන ඉක්මනට ගෙදර ගියේ දවල්ට මොනවා හරි උයන්න ඕනි නේද කියලා මතක් වුණු හින්දා. ගේට්ටුව ඇරගෙන වාහනය වත්තට දානකොටම ඔහු දැක්කා ගෙදර දොර සම්පූර්ණයෙන්ම ඇරලා දාලා කියලා. කාර්ය ගරාජයට දාපු කේන් ගෙට ගියේ මේ කෙල්ල මොනවනම් කරනවා ඇද්දයි හිතන ගමන්. ඒත් ඔහු ගෙට ගොඩ නගිනකොටම දැක්කා අරලිය සැටිය උඩ නිදාගෙන ඉන්නවා. අරලිය මලක් වගේම. කේන් හිමින් සැරේ ඇය ළඟට ගියා. ඒත් ඇයට හොඳටම නිින්ද ගිහින් තිබුණා. කේන්ට ලෝභ හිතුණා ඇය ඉන්න විදිහට ඇයව ඇහැරවන්න. තවත් ගොඩක් වෙලා කේන් බලා හිටියා අරලිය දිහා. හරිම අහිංසක මේ කෙල්ල කැලෑ මලක් වගේ ලස්සනයි කියලා කේන්ට හිතුණා. ගෙනාපු ඇඳුම් ටිකත් අරලිය ළඟින්ම තියපු කේන් ඔහුගේ කාමරයට ගිහින් ඇඳුම් මාරු කරලා කුස්සියට ගියේ උයන්න හිතාගෙන. ඒත් කුස්සියේ මේසෙ උඩ වහලා තිබුණු භාජන මොනවද කියලා බලන්න ඔහු ඇරලා බැලුවා. දෙයනේ මේ කෙල්ල මේ මොනවද කරලා තියෙන්නේ? ඇය උයන්න ලෑස්ති කරලා තිබුණු මාළුයි පරිප්පු ටිකයි දැක්කහම කේන්ට පුදුම හිතුණා. මේ කෙල්ල මේ ටික උයන්නේ නැතුව ඇත්තේ ලිප පත්තු කරන්න දන්නේ නැති හින්දා වෙන්න ඇති කියලා ඔහුට හිතුණා. ඔහු හිමින් සැරේ ගියා ආයිත් අරලිය ළඟට. ඇඟට අත තියලා කතා කළා අරලියට. අනේ මහත්තයෝ එපා මට මොකුත් කරන්න එපා. ඔන්න එහෙනම් මේක තමයි අපි ඔයාලට අරන් එන අලුත්ම කතාව. ඉතින් වෙනද වගේම කතාව රස විඳින්න කමෙන්ට් කරන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. එහෙනම් ඊළඟ කොටසින් හම්බ වෙනකල් ඔයාලට සුබ දවසක්.